හෙලෝ එව්‍රිවන් හැමදාම KFC ගිහින් කන බත් එක අපි ගෙදරදී ඉක්මනින්ම හදාගමුද. ඉතින් අපිට මේකට ඕන වෙනවා ප්‍රෙෂර් කුකර් එකක්. ප්‍රෙෂර් කුකර් එකට පොල් තෙල් ටිකක් එකතු කරලා අපි ඒකටම බටර් ටිකක් එකතු කරගෙන හොඳින් රත් කරගන්න ඕනේ. දැන් මේ බටර් එක රත් වීගෙන එනකොට අපි ඒකට ඉඟුරු සුදු ලුණු තලාගෙන එකතු කරගන්නවා. මේ ඉඟුරු සුදු ලුණු ටිකත් රන්වන් පාට වෙනකම් බැදගෙන අපි ඊළඟට කපාගත් අමු මිරිස්, ලුණු, කරපිංචා, රම්පේ, තක්කාලි ටිකක් ඒ වගේම එනසල් කරාඹු නැටි මේකට එකතු කරගන්නවා. එහෙම එකතු කරගෙන මේ ටික හොඳින් රන්වන් පාට වෙනකම් අපි මේ බටර් එකේ බැද ගන්න ඕනේ. මේ බටර් එකෙන් තමයි අපේ බත් එකට ලොකු රසයක් එකතු වෙන්නේ. ඒ වගේම මේ වෙලාවේදී ඔයාලා කැමති නම් චිකන් කියුබ් එකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒත් අද මම චිකන් කියුබ් එකතු කරගත්තේ නැහැ. දැන් අපේ අමු ද්‍රව්‍ය ටික හොඳින් බැදෙන ගමන් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේකටම මිරිස් කුඩු, 3-5 කුඩු ගම් මිරිස්, ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්නවා. ඒ වගේම බත් එකට හොඳ පාටක් එන්න කාකුඩු ටිකකුත් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ හැමදේම කවලම් කරගෙන විනාඩි 10ක් වගේ පොඟව ගත්ත බාස්මති හාල් ටික එකතු කරගන්නවා. ඔයාලා බාස්මති හාල් ගන්න කැමති නැත්නම් සම්බ වගේ බත් එකක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. දැන් අපි වැඩි ගින්දරේ එක විසිල් එකක් වෙනකන් මේ බත් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ගින්දර අඩු කරලා විනාඩි 2-3ක් වගේ යනකම් තියලා පරිස්සමට ප්‍රෙෂර් කුකර් එකේ lid එක ඕපන් කරලා අපි ෆුඩ් කලරින් ටිකක් එකතු කරගන්නවා. දැන් අපි සාමාන්‍ය පියනකින් මේ ප්‍රෙෂර් කුකර් එක වහගෙන අඩු ගින්දරේ විනාඩි 4-5ක් ආයෙම මේ බත් එක උයා ගන්න ඕනේ. ඔන්න දැන් අපේ බත් එක රෙඩි. මේ බත් එක හදන්න විනාඩි 15ක් වගේ තමයි යන්නේ. ඉතින් ප්‍රෙෂර් කුකර් භාවිතා කරනකොට අපි පරිස්සමට ඒක පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට අනතුරු සිද්ධ වෙන්නත් පුළුවන්. බලන්න අපි හදාගත්ත බත් එක ඒ පාටටම ඒ විදිහටම ඇවිල්ලා තියෙන විදිහ. ඉතින් ඔයාලත් ගෙදරදීම මේ බත් එක try කරලා බලන්න. මම මේ බත් එකටම KFC chicken උත් හදාගෙන තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you. Bye.